Hello guys, ඉතින් ඔන්න මට සාදන පිළිගන්න එසට කියන channel එකෙන් තවත් සුපිරි වීඩියෝ එකකට ඉතින් අද කරන්න තියෙන්නේ කොහොමද අපේ mobile phone cam එක webcam එකක් විදිහට use කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් නම් අපේ mobile phone cam එක සාමාන්‍ය webcam එකකට වඩා ගොඩක් quality ඒ කියන්නේ 1080p 720p වගේ webcam එකට කියන්නේ expensive webcam ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඉතින් අද කතා කරන විදිහින් ඔයාලගේ mobile phone එක පාවිච්චි කරලා ඔයාලගේ content එකකට එහෙම නැත්නම් live stream එකකට එහෙම නැත්නම් meeting එකකට උනත් හොඳ quality එකක් ගන්න පුළුවන්. ඉතින් අපි යමු ඉන්න වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මේක කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක කරන්න පොඩි software එකක් download කරගන්න තියෙනවා. ඉතින් ඒක download කරගන්න මම පල්ලෙහා description එකේ දාලා තියෙන link එකක් ඒකෙන් ගිහිල්ලා ඔයාලට ඕන නම් download කරගන්න පුළුවන්. ඉතින් මේ link එක ගියට පස්සේ මෙන්න මේ වගේ website එකකට තමයි එන්නේ. ඉතින් අපි දැන් මේක download කරන්න Windows වලට ඕනනම් Mac වලට තියෙනවා Mac OS එකට තියෙනවා. ඉතින් මම Windows කියලා මෙන්න මේක select කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් මට download වුණා. මම කලින් download කරලා තිබ්බා. ඉතින් දැන් අපි මේක install කරගමු. ඉතින් guys මේ වගේ මගේ install process එක ඉවර වුණා. ඉතින් අපි දැන් මේ software එක open කරමු. ඉතින් මේ software එක open කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මේක නම් අපිට ලොකු දෙයක් එහෙම බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපේ mobile phone එකට පොඩි app එකක් download කරගන්න ඕනේ. ඉතින් ඔයාලා පාවිච්චි කරන Android නම් Android වල හරියන link එකක් මම පල්ලෙහින් දාලා තියෙනවා. iOS නම් iOS වලට හරියන link එකක් මම පල්ලෙහා description එකෙන් දාලා තියෙනවා. ඉතින් එතනින් ගිහලා ඔයාලට app එක download කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ mobile phone එකටත් මේ app එක download කරගන්නවා. ඉතින් හරි මම ඒක download කරගත්තා. ඉතින් මේක පල්ලෙහාට ගිහින් බැලුවොත් මේ විදිහේ ලොකු දෙයක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙතන මේක specs ටික දාලා තියෙනවා. අපි ඉතින් මේක open කරගමු. ඉතින් මේ app එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේකෙදි මේක ඔයාලගේ PC එකට කනෙක්ට් කරගන්න නම් එක්ක ඔයාලගේ ෆෝන් එකෙන් hotspot කනෙක්ට් කරලා තියෙන්න ඕනේ PC එකට. එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකයි ඒ වගේම ඔයාලගේ PC එකයි එකම Wi-Fi එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ Wi-Fi එකට කනෙක්ට් කරනවා කියන්නේ මේ වැඩේට ඔයාලා data යන්නේ PC එකයි mobile phone එකයි එකට කනෙක්ට් කරගන්න තමයි මේ විදියට මේ Wi-Fi එකකින් කනෙක්ට් වෙන්නේ. ඉතින් guys මම මගේ phone එක mobile hotspot පාවිච්චි කරලා මම PC එකට කනෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහට කනෙක්ට් වුණා. ඉතින් ඊට පස්සේ කිසිම දෙයක් කරන්න නැහැ. මේ විදිහට එකපාරම කනෙක්ට් වෙනවා phone එක ඔයාලගේ PC එකට webcam එකක් විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ quality එකක් එහෙම තියෙනවා මේකේ. කිසිම අවුලක් නැහැ. ඉතින් මම කියන්නේ පුළුවන් නම් මේ mobile hotspot එකත් Wi-Fi එකට කනෙක්ට් කරලා PC එකට කනෙක්ට් කරගන්න නැතුව USB cable එක ගාලා PC එකට කනෙක්ට් කරගන්න try කරන්න. මොකද දැන් මේ විදිහට hotspot හරි Wi-Fi හරි කනෙක්ට් කරපුවාම ඔයාලගේ PC එකේ internet adapter එකක් කරාන යන්නේ. ඉතින් adapter එක slow නම් ඔයාලගේ මේ cam එක lag වෙන ගතියක් එන්න පුළුවන්. ඉතින් දැන් මේ මගේ වෙලා තියෙන්නේ ඒක තමයි. ඉතින් මගේ internet adapter එක slow. ඉතින් මේ USB cable එක ගැහුවා නම් හරියනවා. ඒ USB cable එක ගන්න මගේ machine එකට දිගනේ. ඉතින් ඒ නිසා තමයි මට ඒක කරලා පෙන්නන්න බැරි. ඉතින් USB cable එක ගැහුවා නම් මේ කිසිම මේ වගේ lag එකක් නැහැ. කෙලින්ම හරි විදිහටම ඔයාලගේ mobile phone එකේ cam එකේ පේන විදිහටම පේනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේකේදී ඔයාලට මේ cam එකේ resolution එක මෙතනින් හදා ගන්න පුළුවන් මේ විදිහට. resolution එක උනා වැඩිම කරලා දැන් මේක මෙහෙම. ඉතින් මේ විදිහට resolution එක වැඩි කරලා දැන් මේක එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නම් මම 720p වගේ තමයි දාන්නේ. ඉතින් guys අද මේ වගේ පොඩි වීඩියෝ එකක් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දෙයක් ගෙනාවා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.